බොහෝ කාලයකට කලින් සෙන්නාරාමයක භික්ෂුන් වහන්සේලා දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් තරමක් වයසින් වැඩි පළපුරුදු භික්ෂුන් වහන්සේ නමක්. එයාගේ නම තන්සාන්. අනිත් කෙනා තරුණ භික්ෂුන් වහන්සේ නමක්. එයාගේ නම එකීදු. මේ දෙන්න වන්දනාවේ වඩිමින් හිටියේ. එයාලා වඩින අතරතුර එක ගංගාවකට ආවා. ඒ වෙලාවේ ගංගාවට උඩින් පාලමක් තිබුණේ නැහැ. වහින කාලේ නිසා ගංගාව පිරීලා දියපාරවල් හයියෙන් ගලනවා. ගංගාව අද්දර පුංචි තරුණ කාන්තාවක් හිටියා. එයාට ගංගාවෙන් එගොඩ වෙන්න විදිහක් නැහැ. එයාට බයයි තනියම දියපාරවල් අතරින් යන්න. තන්සාන් භික්ෂුන් වහන්සේ පින්වත් භික්ෂුන් වහන්සේලාගේ නීති ගැන වැඩි තැකීමක් නොකරන කෙනෙක්. උන්වහන්සේ එකපාරටම ඒ කාන්තාව ළඟට වැඩම කරලා කිසිම දෙයක් නොකිය එයාගේ අතින් අල්ලගෙන උරහිස මතින් තියාගෙන ගංගාවෙන් එගොඩට අරගෙන වැඩම කළා. එගොඩට ගියාට පස්සේ කාන්තාව බිමින් තියලා තන්සාන් භික්ෂුන් වහන්සේ මුකුත්ම නොකිය ගමන වඩින්න පටන් ගත්තා. තරුණ එකීදු භික්ෂුන් වහන්සේ නම් හිටියේ පුදුම වෙලා. භික්ෂුන් වහන්සේලා කාන්තාවන් ස්පර්ශ නොකරන බවත් උන්වහන්සේලා කාන්තාවන්ගෙන් ඈත්ව සිටිය යුතු බවටත් කියන නීති ගැන උන්වහන්සේ හොඳටම දැනගෙන හිටියා. ඒත් තන්සාන් භික්ෂුන් වහන්සේ ඒ නීතිය කඩකරපු එක ගැන උන්වහන්සේට ලොකු අපහසුතාවයක් කනස්සල්ලක් දැනුණා. උන්වහන්සේට මුකුත්ම කියන්න බැරි වුණත් ඒ දේ උන්වහන්සේගේ හිතට ලොකු බරක් වුණා. ඒ දෙන්න පැය ගාණක් ගමන වැඩම කළා. එකීදු භික්ෂුන් වහන්සේට මේ දේ හිතින් අයින් කරගන්න බැරි වුණා. උන්වහන්සේට ඉවසගෙන ඉන්න බැරිම තැන අන්තිමට තන්සාන් භික්ෂුන් වහන්සේගෙන් ඇහුවා. තන්සාන් ස්වාමින් වහන්සේ අපිට භික්ෂුන් වහන්සේලා විදිහට කාන්තාවන් ස්පර්ශ කරන්න එයාලා එක්ක කතා කරන්නවත් බැහැ කියලා නීති තියෙනව නේද කියලා. එතකොට කොහොමද ඔබ වහන්සේ ඒ කාන්තාව ඔසවගෙන ගියේ? තන්සාන් භික්ෂුන් වහන්සේ එකීදු භික්ෂුන් වහන්සේ දිහා සංසුන්ව බලලා hina වුණා. උන්වහන්සේ කිව්වා, "ඔව් එකීදු. මම ඒ කාන්තාව ගංගාවෙන් එගොඩට අරගෙන ආවා. ඒත් මම එයාව එතනම දාලා ආවා. ඔබ තාමත් එයාව ඔසවගෙන යනවද?" මේ කතාවේ තියෙන පාඩම හරිම සරලයි. ඒත් ගැඹුරුයි. අපේ ජීවිතේදී අපි නොදැනුවත්වම ගොඩක් බරවල් අපේ හිතේ තියාගෙන ඉන්නවා. කෙනෙක් අපිට කරපු වැරද්දක්, අපි කරපු වැරද්දක් ගැන තියෙන පසුතැවීමක්, පැරණි තරහක්, වෛරයක්, අතීතයේ වෙච්ච දුකක්, අනාගතය ගැන තියෙන අනවශ්‍ය බයක්, කනස්සල්ලක්. මේ හැමදේම අර එකීදු භික්ෂුන් වහන්සේ පිටින් අරගෙන ගිය බර වගේ. ඒ සිද්ධිය එදා ගංගාව අද්දරදිම ඉවරයි. තන්සාන් භික්ෂුන් වහන්සේ එතනින්ම ඒක අතෑරලා දැම්මා. උන්වහන්සේට කිසිම බරක් නැහැ. ඒත් එකීදු භික්ෂුන් වහන්සේ මානසිකව ඒ බර පැය ගාණක් Tamanගේ පිටේ තියාගෙන ආවා. අපේ ජීවිතෙත් මේ වගේමයි. යම් සිදුවීමක් හෝ කෙනෙක් කියන දෙයක් අවසන් වෙච්ච තැනින්ම අතෑරලා දාන්න පුරුදු වෙන්න. ඒක හිතේ තියාගෙන දුක් විඳින්න එපා. අතීතය වෙනස් කරන්න බෑ. අනාගතය ගැන අනවශ්‍ය විදිහට කලබල වෙන්නත් එපා. අපිට තියෙන්නේ වර්තමාන මොහොත විතරයි. මේ මොහොතේ සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න. තරහ, වෛරය, පසුතැවීම කියන්නේ අපි අනිත් අයට දෙන දඬුවමක් නෙවෙයි. අපි අපිටම දෙන දඬුවමක්. ඒ බර හිතේ තියාගෙන ඉන්නකොට ඒකෙන් වැඩියෙන්ම පීඩා විඳින්නේ අපිමයි. ඒ නිසා අර තන්සාන් භික්ෂුන් වහන්සේ වගේ වෙන්න උත්සාහ කරන්න. සිදුවීම් වෙච්ච තැනින්ම අතහැරලා දාන්න. ඔබට දුකක් බරක් දැනෙනවා නම් ඔබෙන්ම අහන්න, මම තවත් මේ බර අරගෙන ඉස්සරහටම යනවද කියලා. මේක නිකන්ම කතාවක් නෙවෙයි. ඔයාගේ ජීවිතේට නිදහසක්, සැහැල්ලුවක් ලබා දෙන ප්‍රායෝගික පුරුද්දක්. මේ පුරුද්ද ඔයාගේ මානසික සුවයට, අභ්‍යන්තර සාමයට ලොකු ශක්තියක් වේවි. මේ භික්ෂුන් වහන්සේලා දෙන්නගේ කතාවෙන් ඔයා ඉගෙනගත්ත පාඩම මොකක්ද? ඔයත් හිතේ බරක් අරගෙන දුවපු අවස්ථා තියෙනවද? පහලින් කමෙන්ට් එකක් දාලා ඔයාගේ අදහසත් බෙදා ගන්න. ඔයාගේ අත්දැකීම් අනිත් අයටත් ගොඩක් වැදගත් වේවි. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. මේ වටින පාඩම තවත් ගොඩක් අයට දැනගන්න ෂෙයා කරන්න. තවත් මේ වගේම ජීවිතයට වටිනාකමක් එකතු කරන වීඩියෝස් බලන්න කැමති නම් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙමනම් තවත් මේ වගේම වටින මාතෘකාවක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම සැහැල්ලු, සාමකාමී සුබ දවසක් වේවා. අයබෝවන්.